හලෝ ඔයාලා හැමෝම අපේ යුනිවර්සිටි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආරම්භ වෙච්ච මේ මාසය ඔයාට කොහොමද කියලා. ඉතින් හැමදාමත් වගේ මම මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ පික් කාර් රීඩින් එකකින්. ඉතින් ඔයාගේ ඇස් දෙක ඉස්සෙල්ලාම ආකර්ෂණය වෙනවා. ඔයාට මේක බලවත් හොඳයි කියලා හිතන ඒ කාඩ් එක තෝරගෙන ආට පුළුවන් අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ටයිම් ස්ටැම්ප් වලට ගිහිල්ලා ඔයාට ආවේ පණිවිඩය මොකක්ද කියලා බලන එක. දැනටමත් මේ මාසෙ පටන් ගන්න තියෙන හැබැයි මං හිතුවා අද මේ වීඩියෝ එක කරොත් හොඳයි කියලා. ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. ඒ වගේම ආතරින් මතක් කරනවා ආපේ යුනිවර්සිටි YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා. අපි යමු වීඩියෝ එකට. ඔයාගේ තේරීම පළවෙනි රූපයද? එහෙනම් මෙන්න මේක තමයි ඔයාට ආවේ පණිවිඩය. මේ මාසේ ඔයාට කියනවා මේ මාසේ ඔයාට ගැඹුරු පෙළඹස්මක් සහ අභ්‍යන්තර බලයක් තියෙන මාසයක් කියලා. මොකක්ද අභ්‍යන්තර බලයක් කියන්නේ? ඒ කියන්නේ ඔයා ප්ලාන් කරන ගොඩක් දේවල් හරියන ඔයාගේ සාර්ථකත්වයට ලොකු ආරම්භයක් දෙන මාසයක් කියලා. ඉතින් මේ රූපය වල පේනවා අවසාගත සත්‍යයක් මැදේ සමගිය සොයාගත්ත ආත්මයක් තමයි තියෙන්නේ කියලා. ඉතින් මේකින් නියෝජනය කරනවා කියලා කියනවා කඳකරෙන් ප්‍රඥාව සහ ආසින් පැහැදිලි බව ලබා ගන්නවා වගේ කියලා. ඒ කියන්නේ අර හිතපු නැති විදිහට ලොකු දැනුම් සම්භාරයක් ඔයා මේ මාසේ ඇතුළත ලබා ගන්නවලු. ඒ වගේම ආසින් පැහැදිලි බව ලබා ගන්නවා කියලා කියන්නේ කොයිතරම් කරදර මැද්දේ වුණත් අන්තිමේදී ඔයාට ඕන දේ කරගන්නවා කියලා. ඉතින් මේ ශරීරයේ පේනවාලට ඇගේ ශරීරයේ ආලෝකමත් චක්‍ර පිළිබිඹු කරන්නේ ඔයාගේ ශක්තියේ මධ්‍යස්ථාන මේ මාසේ පිළිබෙදෙනවා කියලා. ඔයාලා දන්නවා චක්‍ර 7ක් තියෙනවා අපේ ඇඟ ඇතුලේ. ඉතින් මේ චක්‍ර 7න් ආගේ සාර්ථකත්වයට දායක වන ඒ චක්‍ර අන්න මේ මාසය ඇතුළත පිබිදෙනවා කියලා ඔයාට කියනවා. සෞඛ්‍ය, සබඳතා සහ වෘත්තීය සමතුලිතතාවය ඔයා මේ මාසය ඇතුළත ලබා ගන්නවා කියලත් මෙන්න මේකෙන් මතක් කරනවා. ඒ වගේම ඉහළ බුද්ධිය සහ ආධ්‍යාත්මික භාගයෙන් සංඥා කරනවලු. ඉහළ බුද්ධිය කියන්නේ මම ආයෙම කීප සැරයක් මාට කිව්වා දැනුම ගොඩක් මේ මාසය ඇතුළත ලබා ගන්නවා කියලා. ඉතින් මේකේ තවදුරටත් කියනවා ආධ්‍යාත්මික ලබා ගැනීම තියනවා කියලා. ආධ්‍යාත්මික භාගණීම් කියලා කියන්නේ අපි කිව්වා චක්‍ර 7. චක්‍ර 7න් ඔයාට අදාළ සමහර චක්‍ර මේ මාසෙදී ඕපන් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ ආධ්‍යාත්මික භාගණීම් සංඥා කරනවා කියලා කියන්නේ. ඒ වගේම තවදුරටත් කියනවා අන්න ඔයාගේ තුන්වෙනි අස පුළුල් ලෙස විවෘත වෙනවලු. ඒ කියන්නේ මනස හොයා ගන්න ගොඩක් තීරණවලදී මැදිහත් වෙනවා කියලා මෙන්න මේකෙන් ඔයාට මතක් කරනවා. ඉතින් මේක තවදුරටත් ඔයාට කියනවා ඔයාව ඉදිරියට ගෙන යන තියුණු ප්‍රඥාවන්ත තීරණ ගන්න මේ මාසයට ගොඩාක් සපෝට් කරනවා කියලා. ඒ වගේම හෘද චක්‍රය ඔන්න ඕපන් වෙනවා කියලා කියනවා. අපි කතා කරනවා law of attraction වලදී චක්‍ර 7ක් ගැන. ඉතින් මම කිව්වා
මේ මාසේ යම්කිසි චක්‍ර ප්‍රමාණයක් ඕපන් වෙයි කියලා. ඉතින් මෙතෙන්දී අන්න කියනවා හෘද චක්‍රය ඕපන් වෙනවා කියලා. හෘද චක්‍රය ඕපන් වෙනවා කියලා කියන්නේ අන්න මේ මාසෙදී ආදරය සම්බන්ධ දේවල් ඔයාගේ ජීවිතේ ගොඩක් ඔයාට දැක් ගන්න විඳින්න හම්බ වෙයි. ඔයාගේ පෞද්ගලික සම්බන්ධතාවල මොන හරි ප්‍රශ්න තිබ්බනම් ගැටලු තිබ්බනම් තේරුම් ගැනීම ප්‍රශ්න තිබ්බනම් අන්න මේ වගේ මේ මාසය ඇතුළත ගොඩක් දුරට ඒවා හරියයි කියලා කියනවා. ඒ වගේම අලුත් ප්‍රීතිය අලුත් සබඳතාවගේ ජීවිතයට ලං වෙන්න පුළුවන් කියලාත් මේකෙන් කියනවා. ඒ වගේම තවදුරටත් ඔයාට කියනවා ඔබේ සූර්ය ප්ලෙක්සස් චක්‍රය චක්‍රමත් වෙන විට ඔයාට නායකත්වය දෙන්න, ඒ කියන්නේ ඔයාව මේජර් වෙන වැඩ ගොඩකට ඔයාට යන්න පුළුවන් වෙයි කියලා මතක් කරනවා. ඒ කියන්නේ අර අපි කියන්නේ අපි දිලිසෙන කාලේ එනවා කියලා. අන්න ඒ වගේ කාලයක් ඔන්න ඔයාගේ ජීවිතේට ඔයාගේ නායකත්වයෙන් වෙන වැඩ ගොඩක් මේ මාසෙදි සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ වගේම තවදුරටත් කියනවා මේ හැමදේම මේ මාසේ මේ තෝරගත කාඩ් එක වගේ තේරීම මේ හැමදේම එක දිගට අපි පෙළ ගැස්සුවත් එක ලයින් එක අපි තිබ්බොත් ඔයාගේ ආශාවන් වගේ ආටෙන අවස්ථාවන් වගේ සක්සස්ෆුල් සමහර තැන් එතකොට ඔයාගේ ඔපචුනිටිස් මේ හැමදේම ආධ්‍යාත්මික වගේම ඔයා හරි නිවැරදි මාර්ගයේ ඉන්න කියලා ආට තේරුම් යනවා කියලා ඔන්න මේකෙදි මතක් කරනවා. ඒ වගේම තවදුරටත් ඔයාට කියනවා සාමය සහ සමෘද්ධත්වය අය වගේ අවස්ථාවට අත්විඳින්න හම්බ වෙනවා කියලා. සාමය කියන්නේ අපි දන්නවා අපි කියනවා අපේ ජීවිතේ අපිට වැදගත්ම දේ සාමය. සාමය කියන්නේ පීස්ෆුල් නිදහස් සනසීමෙන් පෙළෙන ජීවිතයක් කියලා. ඉතින් මම මේ මාසෙදී ඔයාට ඒක අත්විඳින්න හම්බ වෙනවා කියලාත් මේකෙදි මතක් කරනවා. ඉතින් ඔයාට කියනවා මේ ශක්තිය විශ්වාස කරන්න. අර අපි කියන්නේ trust the process කියලා. අන්න ඒ වගේ ඔයා විශ්වාස කරන ගමන් ආගේ තීරණ හරි විදිහට මනසෙන් හිතලා තීරණ ගන්න ගමන් මේ ගමන යන්නේ කියලා අන්න මේ ඔයාගේ තෝරගත්ත පළවෙනි කාඩ් එකෙන් ආට මතක් කරනවා. ඉතින් මම කියන්නේ ආගේ ජීවිතේ ගොඩක් සාර්ථකත්වයට ළඟා වෙන සාර්ථකත්වයේ සමහර වැඩවල ආරම්භයන් වෙන හරිම ලස්සන මාසයක්. ඉතින් හෙට පොයේ දවස ඉතින් හඳ විදිහට පටන් ගන්න හරිම ලස්සන අවසානයක් මේ මාසෙට දෙන්න කියලා මම මතක් කරනවා. ආගේ තේරීම දෙවෙනි කාඩ් එකද. එහෙනම් මෙන්න මේක තමයි මේ මාසෙට අදාළව ඔයාට ආව ඒ අනාවැකිය. ඉතින් මේකදී ඔයාට කියනවා මේ මාසයේදී ඔබ ඔබේ දිව්‍ය රාජනීය ශක්තියට පිවිසෙමින් සිටිනවා කියලා. දිව්‍ය රාජන තත්ත්වය කියලා කියන්නේ මේ රූපයට පේනවා ඇති රාජකීයත්වය, බුද්ධිය සහ පූජනීය බලය විකිරණය කරනවා. ඒ කියන්නේ අර ඒ කෙනාගේ මේ ෆොටෝ එකකට පේනවා විකිරණ ගොඩක් තියෙනවා. ඉතින් මෙතනදි කියනවා ඒ විකිරණ විදියට පිට වෙන්නේ රාජකීයත්වය, බුද්ධිය සහ පූජනීය බලය. ඒ වගේම තවදුරටත් ඔයාට කියනවා තිලිසන ඔටුන්න සහ හලෝ ඔබ මත වැగిරෙන දිව්‍ය අනුග්‍රහය සහ ආශිර්වාදය සංකේතවත් කරනවා කියලා. ඉතින් ඔන්න මේ මාසෙදී love attraction එකෙන් ඒ කියන්නේ කරන්න යන වැඩවලට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා කියලා මෙන්න මේකෙන් ආට මතක් කරනවා. ඉතින් තවදුරටත් ඔයාට කියනවා ඔයාගේ සාර්ථකත්වය සාතික කිරීම සඳහා තිරේ පිටිපස්සට වැඩ කරන ඉහළ ජීවීන්, මාර්ග උපදේශකයන්, දේවදූතයන්, ඒ වගේම මුතුන් මිත්තන් මේ ඕනම කෙනෙක් ඔයාගේ සපෝට් එකට ඉන්නවා කියලා. හිතන්නකෝ මොකක් හරි බාර අමාරු වැඩක් පටන් ගන්නවා කියලා. බිස්නස් එකක් වෙන්න පුළුවන්. අලුතින් මොකක්ම හරි අමාරු වැඩක් පටන් ගත්තොත් ඔයාට බය නැතුව වැඩේ පටන් ගන්න කියලා. මොකද ඔයාට සපෝට් කරන්න ඔයාගේ වටේ ගොඩක් අය ඉන්නවා කියලා. ඒ වගේම එයාලා නිරන්තරයෙන් ඔයා දිහා බලන් ඉන්නවා කියලාත් මෙන්න මේකෙන් කියනවා. ඉතින් ආයෙත් ඔයාට කියනවා ඔයාගේ ඉලක්ක, සිහින, ඒ වගේම ඔයාගේ සමහර මතවාද ආරක්ෂා කරනවා වගේම ඔයාගේ සමහර ඩ්‍රීම්ස් වලට ඇට්‍රැක්ට් වෙන එක වේගවත් කරන්න මේ මාසයට ලොකු සපෝට් එකක් දෙයි කියලා. ඒ වගේම ඔයාට පේනවා මේකේ රූපීන කාන්තාවගේ පපුවෙන් බැබලෙන ආලෝකය හදවතේ පිරිසිදු බලය නියෝජනය කරනවා කියලා. ඒ කියන්නේ පපුවෙන් නිකුත් වෙන ආලෝකය වගේ ඔයාගේ සෝල් එක හරි පුව වෙනවා කියලා මේ මාසෙදි කියනවා. අපි කියනවා පිරිසිදු ආත්මයක් බවට පත් වෙන අනිත්‍යයට උපකාර කරන අර හැම වෙලාවෙම තව කෙනෙක් මත යැපෙන්න උත්සාහ නොකරන ඔයාට පුළුවන් දේ කරලා පැත්තකට වෙන අර සනසිමින් පිරිත් ජීවිතයක් ඔයාට මෙන්න මේ මාසෙදි පිරිසිදු ආත්මයක් විදිහට ඔයාට ලැබෙනවා කියලා ආයෙත් අත්වල ළඟා වෙනවා කියලා මෙන්න මේකෙන් ආට කියනවා. ඒ වගේම තවදුරටත් ඔයාට කියනවා මේ මාසයේදී ආදරේ ඔයා වට කරගෙන ඉන්නවා වගේලු. ඒ වගේම ඔයාගේ ආත්මය ගොඩක් අර අපි කියන්නේ හයි ෆ්‍රීකවන්සි එකක් තියෙන ආත්මත් එක්ක එකතු වෙනවලු. අර අපි කියන ඔයාට දිනු වෙන්න ඕන නම්
පාත්‍යවත් එක්ක නෙමෙයි උකුස්සොත් එක්ක යන්න කියලා. අන්න ඒ වගේ ඔයාගේ වටේ ඉන්න අය ඔයාව අර අපි කියන්නේ ඔයාට මොටිවේෂන් එකක් දෙන තත්ත්වෙට වගේ ආගේ වටේ ඉන්න මිනිස්සු හැදෙනවා කියලා කියනවා. සමහර වෙලාවට මෙතෙන්දී ආගේ ජීවිතේට අලුත් මිනිස්සු එන්න පුළුවන්. මේ මාසය ඇතුළතදී ඒ අය ඔයාගේ ටාගට් වලට යනවා මොටිවේට් කරන අය වෙන්න පුළුවන්. ආඩි සපෝට් කරන අය වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මිනිස්සු ගොඩක් ආගේ වටේට එකතු වෙනවා කියලා මෙන්න මේකෙන් ආට කියනවා. ඒ වගේම චිත්තවේගී ඉදිරි ගමනක් වාට අත්විඳින්න පුළුවන්. චිත්තවේගී ඉදිරි ගමනක් කියන්නේ අර ඔයා මොකක් හරි නෙගටිව් දේවල් ගොඩක් අල්ලගෙන හිටියනම් ඒ දේවල් වලින් එළියට ඇවිල්ලා ඔයාට ඔය ගමන යන්න පුළුවන් කියලා මෙතෙන්දී කියනවා. ඒ වගේම මේ රූපයේ තියෙන පසුබිම් පූජනීය දේවමාලිකාව වගේ ආගේ ජීවිතයේ ආශ්චර්යයන් සඳහා අභිභූමියක් වෙනවලු. අර අපි කියන්නේ අන්තිමට වැටලා හිටියත් ජීවිතේ මිරකල් සිද්ධ වෙනවා කියලා. අන්න ඒ වගේ මිරකල් සමහර අවස්ථාවලදී මේ මාසයට වෙන්න පුළුවන් කියලා අන්න කියනවා. ඒ වගේම ඔයාගේ නිර්මාණශීලීත්වය මේ මාසෙදි ගොඩක් ඉහළට එනවලු. මම කිව්වත් අගේ මට පේන්නේ මොකක් හරි අලුත් දෙයක් පටන් ගන්න තමයි යන්නේ. මොකද ගොඩක් මේකෙදි කියවට සපෝට් කරන්න කට්ටිය ඉන්නවා. ඔයාට අලුත් දෙයක් පටන් ගන්න. මෙන්න මේ වගේ ගොඩක් දේවල් අද කතා වුණා. ඉතින් මම විශ්වාස කරනවා මොනවාම හරි අලුත් දෙයකට ආයයි මේ මාසෙදි කියලා. ඒ වගේම තවදුරටත් කියනවා මූලික ආධ්‍යාත්මික බහුලත්වය ඔයාගේ ජීවිතේට ළඟා වෙනවා කියලා. ඒ වගේම ආයෙත් කියනවා මිනිස්සුන් ඔයාගේ ආලෝකයට ආකර්ෂණය වෙනවා කියලා. මම කියවන ඔයාගේ වටේ ඉන්න මිනිස්සු වෙනස් වෙනවා. ඔයාට මොටිවේෂන් එකක් දෙන අය එනවා. ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට යනවා. මේ හැමදේමත් එක්ක ඔයාගෙන් සපෝට් එකක් ගන්න මිනිස්සු ඔයාට ළඟ වෙන්න පුළුවන්. ඔයාගෙන් උපදෙස් ගන්න ඔයාගේ මිනිස්සු ඔයාට ළඟ වෙන්න පුළුවන්. ඒක හරියට ඔයාගේ දීප්තිමත්භාවය අනිත් අය දැකලා ඔයා මෙහෙමයි අර අපි කතා වෙන්නේ අරයාගෙන් ඇහුවනම් හරි අන්න අරයාගෙන් උපදෙසක් ගත්තනම් හරි අන්න ඒ වගේ තැනකට එනවා කියලා මේකෙදි කියනවා. ඒ වගේම ආයෙත් කියනවා මේ මාසෙදී ඔයා සාර්ථකත්වයේ අපේක්ෂා කරේ කොහොමද? අන්න ඒ තැනට යන්න ඔයාට ගොඩක් මාර්ග විවර වෙනවා කියලා. ඉතින් මේ මාර්ග හරි විදිහට තෝරගෙන හරි විදිහට යොදාගෙන මේ මාසෙ සාර්ථක මාසෙ කරගන්න කියලා අන්න මේකෙන් ඔයාට මතක් කරනවා. ඉතින් මේ මාසය වගේ සාර්ථකත්වයට දායක වෙන මාසයක් නම් මාත් මතක් කරනවා ඒක හරි විදිහට පාවිච්චි කරන්න කියලා. ඉතින් කරුණාවෙන් ඉදිරියට යන්න කියලා ඔයාට කියනවා. ඒ වගේම අර ඒක හරියට මතක් කරනවා මේකෙදි ඔයා මේ මාසෙ ස්පර්ශ කරන හැම දෙයක්ම මැජික් එකක් වගේ වෙනවා කියලා. ඉතින් මේක කියන්නේ මොකක්ද කියලා මට අයිඩියා එකක් නැහැ. හැබැයි ඒකේ මොකක්ද කියලා ආට තේරෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මම ආයෙත් මතක් කරනවා කරුණාවෙන් ඉදිරියට යන්න. ඒක තමයි විශේෂයෙන්ම ඔයාට මේ මාසෙදී එන පණිවිඩය. ඉතින් ඔන්න සාර්ථක මාසයක් සාර්ථක විදිහට ගත කරන්න කියලා මාත් මතක් කරගන්නවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හැම වෙනකක් සතුටින් පරිස්සමින් ඉන්න.